ආයුබෝවන් ඔබ සැමටම ආදරණීය දුවේ පුතේ මම ඔයාලට අද කියලා දෙන්න සූදානම් වෙන්නේ කවි ලියන්නේ කොහොමද කියලා. වර්තමානයේ අපේ රටේ බොහොම දක්ෂ කවියෝ ඉන්නවා. නමුත් කවි ලියන විදිය අපේ පුංචි දරුවන්ට උගන්වන්න වැඩසටහන් ඉතාම අඩුයි. ඒ අඩුව සම්පූර්ණ කරලා ළමා කවි කිමිදියන් බිහි කරන්න පුංචි උත්සාහයක් දරලා බලන්න. අතීතයේ පැවති අපේ ජන කවිය ලෝකේ විශිෂ්ටතම කවි අතරින් එකක්. අකුරු නොදැන හිටපු අපේ මුතුන් මිත්තන් කවි නිර්මාණය කළේ අත්දැකීම තුලින්. ඉතින් ඔයාලටත් ඔයාලගේ අත්දැකීම් තුලින් කවි නිර්මාණය කරන්න පුළුවන්. සන්දෙස් කවි, නිසන්දෙස් කවි, ගීපද වගේ කවි නිර්මාණ වර්ග තියෙනවා. අපි ඉස්සෙල්ලම සන්දස් කවි නිර්මාණය කරන්න ඉගෙන ගන්නයි හදන්නේ. ඔන්න අපි වෙසක් පොය ගැන කවියක් ලියන්න යන්නේ. අපි දන්නවා බෞද්ධයන් වෙසක් පොය සමරන්නේ සිදුහත් කුමරුගේ උපත, සිදුහත් බෝසතාණන්ගේ බුදුවීම, බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිහි කිරීම සඳහා කියලා. කවියක් ලියන්න කලින් අපි ඒ කවියෙන් ලියවෙන්න ඕන දේ කොලයක් අරගෙන සටහන් කරගන්න ඕනේ. මේක තමයි කවියක් ලියන මූලිකම පියවර. අපේ කවිය මේ විදියට ලියමු. සිදුහත් බෝසතාණෝ ඉපදුණු වෙසඟ, සිදුහත් බෝසතාණෝ බුදු උණු වෙසඟ, සම්බුදු පියා පිරිනිවනට පත් වෙසඟ. මම ඔන්න කවිපද 3ක් ලියලා ඉතිරි කවිපද ඔයාලට නිර්මාණය කරන්න අවස්ථාව දුන්නා. ඔයාලා මේ කවිපදේ ලියද්දි බලන්න මුල් පද 3ෙම තියෙන්නේ මාත්‍රා 18යි. ඉතින් ඔයාලත් මාත්‍රා 18ක් 17ක් වගේන කවිපදයක් ලියන්න උත්සාහ කරන්න. කෙටි ශබ්දයක ක කිව්වම තියෙන්නේ එක මාත්‍රාවයි. දිගු ශබ්දයක කා නැත්නම් කෝ කිව්වොත් මාත්‍රා 2යි. මම මුල් පද 3ම අවසන් කළේ වෙසඟ කියන පදයෙන්. ඉතින් ඔයාලත් උත්සාහ කරන්න වෙසඟ කියන පදයෙන්ම ඔයාලගේ කවිපදය අවසන් කරන්න. නිර්මාණය කරන කවිපදය කමෙන්ට් එකක් විදියට අපට එවන්නත් අමතක කරන්න එපා. ඊළඟ වැඩසටහනේදී හොඳම කවිපද 10ක් තෝරගෙන ඉදිරිපත් කරන්න අපි ලෑස්ති. ඉතින් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝවෙන් කවි ලිවීමේ ඊළඟ පියවර මම ඔයාලට කියලා දෙනවා. බොහොම ස්තුතියි.